ඔන්න අද අපි ගෙනාවා ලස්සන වීඩියෝ එකක්. පෝලන්තයේ 2025 වර්ෂයේ පැවති බක් මහා උළෙලේ විශේෂ අවස්ථා. සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඔයාලට අදහස් කරන්න පුළුවන්, අදහසක් ගන්න පුළුවන් මේ අවුරුද්දේ කොහොමද පෝලන්තයේ බක් මහා උළෙල පැවැත්වුවේ කියලා. ඇත්තටම සාර්ථක කරපු ඉවෙන්ට් එකක්. අපේ SLAPL සංගමය තමයි මේක ඕගනයිස් කරේ. සාර්ථකව ඒගොල්ලෝ ඒ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබුණා. ඇත්තටම ඉතාම සාර්ථකයි. ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් සම්බන්ධ වෙලා තිබුණා. ගොඩක් අය තව සම්බන්ධ වෙන්න සිටියා. ඒගොල්ලෝ මං හිතන්නේ සම්බන්ධ වුණේ නැත්තේ ආරක්ෂාව සම්බන්ධ වෙන තියෙන ගැටලු සම්බන්ධයෙන්. නමුත් ඒගොල්ලෝ ප්‍රදර්ශනය කරා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ කියන අදහස ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඒ නිසා ආයේ ඉවෙන්ට් එකක් ඕගනයිස් කරොත් ශ්‍රී ලංකාවේ විදියට ඔයාලා අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. ස්තුතිවන්ත වෙනවා ඒ SLAPL සංවිධානයේ අපේ සභාපති ඉතාම සාර්ථකව කට්ටියව සම්බන්ධ කරගෙන අපේ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කරගෙන ව්‍යාපාරිකයන්ට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවේ එකමුතුව එකතු කරලා මේ වගේ දෙයක් පෝලන්තයේ කිරීම සම්බන්ධව අපි වීඩියෝ එක ඇතුලේ අන්තර්ගත කරලා තියෙනවා අපේ සභාපතිගේ අදහස මොන වගේද කියන එක. ඒ වගේම ලස්සන නාර්ථාංග කීපයක් තිබ්බා අපේ ලංකාවේ සහෝදරයෙක්ගේ. ඒවත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඉතාම ලස්සන ඉවෙන්ට් එකක් ඕගනයිස් කරලා තිබ්බා. ස්තුතිවන්ත වෙනවා නැවතත් මේ අවුරුදු උත්සවයේ ඕගනයිස් කිරීම සම්බන්ධව SLAPL සංවිධානයට. අපි ගිහලා බලමු වීඩියෝ එක මොනවාද තියෙන්නේ කියලා. අවසාන වෙනකම් බලන්න. ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. බක් 2025 බක් මහා උළෙල සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමේ උත්සව අවස්ථාව සම්බන්ධයෙන් ගරු තානාපතිතුමියගේ පණිවිඩය. පසුගිය අවුරුද්දවල වගේම මේ අවුරුද්දේ පෝලන්තයේ ජීවත් වන ශ්‍රී ලංකා ජනතාව එකට එක්රැස් වී පෝලන්තයේ පොස්නාන් නගරයේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන එක ගැන මට ඇත්තේ මහත් සතුටක්. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක්. Ini nama
මේ තරගයේ පළවෙනියට තුන් දෙනාව තමයි ජයග්‍රහණය විදිහට සලකන්නේ. 1 2 3 අපි තෝරනවා. මේ ලයින් එක ක්‍රොස් කරන පළවෙනි තුන් දෙනාව තමයි ජයග්‍රහණය කරන්නේ. So there will be 3 winners, the first, second and third place, and the first, second, third to cross that line will be those winners. The white and black. පොඩ්ඩක් දකුණට වෙන්න. පොඩ්ඩක්. නේද? වදිනා ආයන්න ඕනේ. වදිනා ආයන්න ඕනේ. එක දෙක තුන. ලයින් එක. ලයින් එකට ආවා. දෙහිගෙඩිය මේ පළවෙනි ස්ථානයේ දිනාගත් සහෝදරයා ගත්තා. කියන්න මොකද කියන්නේ? ඉස්සෙල්ලාම තරඟ ජයග්‍රහණය කරා. මොකද හිතෙන්නේ? ඉතාලම සතුටුයි. ඔව්. පළවෙනි තරඟේ මම වදුවන් ඉස්සෙල්ලා කිව්වා එක වෙනවා කියලා. මං කිව්වනේ. ඔව් මුදුව හරිද? මම දැක්ක අවසාන දෙහිගිටින් වැටෙනවා. මාත් දැක්කා. නෑ නෑ තනලා ඉවරයි. අපි සුබ්බතර ඔයාට. තව තරඟ වලට සහභාගී වෙලා දිනු අනාමුට්ටි මිනවන. Silya, come here. එකයි දෙකයි තුනයි. ඇත්තට අපේ සහෝදරයා මේ බඩිස් කෑමේ තරගයෙන් දෙහිගෙඩිය තරග ගන්නවා කිම්ම එකට ආව සහෝදරයා. බමුණු මුදියන්සේ මොකද වෙන්නේ? කරුවලයි. ඊට අමතරව මේ ටිකට් අරගෙන ස්කෑන් කරපු නැති අය සහ කෙලින්ජා. ඒකට ගහක් දෙනවනේ. ප්‍රශ්න පිළිතුරු අට ගණන් කිරීම සමහර අය තාම අංගය දීලා නැහැ. කොච්චර අට ගණන් හරි මචං හරි. අබර්නේ කැලේ. කැලේ ඉන්නේ අබර්නේ කැලේ. මොකද උනේ? චාටර්. His events on fire. That's who's gonna win. අපේ පුංචි ගමනේ ගණිතයේ තරගය යනවා. ආයි කියන්නේ බා. තවත් දෙකයි. This is a very intense challenge. ඕම යන්න. ඔන්න. That's a very big gap, so let's see who's gonna win the challenge. ඊට පස්සේ යාළුවෝට මම කියන්නේ We're බායි ගියොත් අවුට් බායි ගියොත් අවුට් තියන් මොකද උනේ? වම වමට වරින් වමට හොල්ලා වමට වරින් සෝරි වමට වරින් දකුණ කෙලින් හරි දැන් තියන් සියලු දෙනාම තමන්ගත් ටිකට් එකට අවශ්‍ය නිල් පාට ප්ලෑන් එක මේ තියෙන බෑන්ඩ් එක ලබා ගන්න. එහෙම නැත්නම් අපිට විවාහයේ පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. ඒ සියලු දෙනා මේ නිල් පාට බෑන්ඩ් එක ලබා ගන්න. දැන් බිග් පාස් නමක් තියෙනවා ඔයගොල්ලෝ ඩී එකක් එහෙම ගන්නවා නම් මේ රස්ස වෙලාවේ හරි මචං කන් දෙකටම තිබ්බා උනන් තියයි ගන්න
Timba, timba, yeah. චූටිය එතෙන්ට යොමු කරන්න අලියට හැදයින්න අවුරුදු 12ට අඩු කරලා හොඳ වටිනා තෑග්ගක් දිනා ගන්න පුළුවන්. ආම් පරක්කු නෑ. Really big prize to win. You can't see anything, okay? Go straight and then find the board. When you feel the board, play there. Okay, try to put slowly walk, okay? Rosalia. කරනවා බලමු පිපිනේ තරගය වැඩිහිටි බතුම් පිපිනේ තරගය ඒකට ඔයාලට සූදානම් වෙන්න පුළුවන් කැමති අයට ඉදිරිපත් වෙන්න පුළුවන් We would also like to take a moment to thank Garden Spa for the generous support. As a place of wellness and relaxation, Garden Spa reminds us of the importance of self-care and balance. We truly appreciate their partnership and commitment. FIFA left. And come back one moment. Today. බැලුම් පිපිරීමට සම්බන්ධ වෙන්න කැමති අය එන්න මේ අපේ මේ ෆ්ලැග්ස් තියෙන පැත්තට පොලිෂ් and ශ්‍රී ලංකන් ෆ්ලැග්ස් තියෙන පැත්තට Trochę widałem tutaj Tomik wiersz, z tego Tomiku ja dzisiaj przepytam, jak również na Sylwestrze byłem teraz tutaj 2 miesiące temu i widałem trochę polska poezja jest przetłumaczona na singalski. Chciałbym dzisiaj tak akurat dwujęzyczny ten wieczorek taki półgodzinowy, ale nie będziemy tak długo, żeby ja zapraszam tutaj akurat po obiedzie po prostu taki z nami smakować poezją polską i singalską. Bardzo dziękuję. මේ නලල මෙතන තියෙන්න ඕනි. හරිද? නලල මෙතන තියෙන්න ඕනි. What attack? What attack? Try. 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 Come on, come on, come on, come on. Nee. Behete. Careful.
Ako bien, tosamo. Fish. Remember the QR number. 141. අපි කෑම කන්න තමයි පොලිමට යන්න හදන්නේ. යන්නේ. දුක පොලිම. අපේ වෙල්කම් ඩාන්ස් එකේ සහෝදරයා අපිට සම්බන්ධ කරගන්න උනා ඉමංක
මෙයා රුමේනියාවෙන් ඉඳන් ආපු සහෝදරයෙක් අපේ. කොච්චර කාලයක් වෙනවද මචං ඇවිල්ලා? දැන් මම මාස 5ක් වෙනවා. මාස 5ක් වෙනවා. පෝලන්තේ ගැන මොකක්ද වැඩි අයිඩියා එක? ඇත්තටම හොඳයි. මගේ පළවෙනි රට රුමේනියාව. රුමේනියාවත් එක්ක බැලුවහම ගොඩක් හොඳයි. අර යුරෝප් කියන එක මම ඇත්තටම දැක්කේ මෙහෙම තමයි. මේ අලුතෙන් එන අයට මොකක්ද කියන්නේ පෝලන්තේ ගමන? පංගුවකයි කියන මේක හොඳ නැහැ. රුමේනියාවට වඩා පොඩ පිටි අවුල් තියෙනවා. එහෙම කතාවක් කියන මොකක්ද ඒකට වගේ? මෙහෙමයි. රුමේනියාවේ තියෙන විදිහට අපි අර පුරුදු වුණොත් එහෙම අපිට කොහෙද ගිහිල්ලා ඉන්න බෑ. අපි එක තැනකට පුරුදු වෙන්න හොඳ නැහැ. අපි මේ රටට ඇවිල්ලා මේ රට ඉස්සෙල් පුරුදු වෙන්න ඕනේ. කිසිම කෙනෙකුට ආපු ගමන් හොඳ නැහැ. හරියට නීත්‍යානුකූලව ආවොත් අපිට මේ රටත් හොඳයි. මෙයා නමින් නිමංක අපේ උදරරට පහතරට උඩරට උදරරට පහතරට දෙකම ආධාරක කොල්ලෙක් පෝලන්තේ මොකක් හරි උත්සව අවස්ථාවක් තියෙනවා අනිවාර්යයෙන් මෙයාව කන්ටැක්ට් කරගන්න ඉමංක ඊට පස්සේ අපිට තව මෙයා ගැන කියන්න තියෙන්නේ මොනවද ඔයාලට ගැන කියන්න තියෙනවද කොහොමද ඔයා උදරරට පහතරට නර්තන හැදෑරුවේ ඉස්කෝලේ යන කාලේ මම ඉස්කෝලේ යන කාලේ මම පොඩි කාලේ ඉඳලම ඉගෙන ගත්තා ඒ ඉගෙන ගත්ත දේ තමයි මම ඉතින් දැන්ටත් පාවිච්චි කරන්නේ ඇත්තටම ලස්සනයි අපි සයිට් එකෙන් දානවා මෙයාගේ වීඩියෝ එක නර්තනය අපිත් බැලුවා ලස්සනයි සුපිරි thank you මල්ලි සුබානගජ terus lagi karena bagai itu karena oh tahu dikai kapan Mali kapan? Onnan digaya. Mali kan gak ini satu ada. Kau digaya macam kamu? තා පොඩ්ඩයි දාගත්තා ඔක දාගත්තා තා පොඩ්ඩක් මේ අයියට වතුර ටිකක් දෙන්නකෝ මේ අයියට වතුර ටිකක් තා පොඩ්ඩක් වතුර ටිකක් දෙන්න come on මචං come on Are you ready? Are you ready? Okay, 1, 2, 3. As much as you can. Come on, guys and girls. The competition is getting very heated now.
මිනිස්සු අතරේ මේ ගානේ අවසන් වෙනවා හරියට Come. Okay. When the kids Come on, Rosalia. Give. I'll give this out to you. අපේ තියාගන්න එක්කර මේ අප්ලයි නෝ එකේ ඉන්න තුනට ගණන් කරනවා. තුනට ගම මෙතනට දුවන් ඇවිල්ලා වෙනම පොම්බලා පිපුරුන ගමන් ආයෙ අනිත් පැත්තට දුවන්න තියෙන්නේ. කාත් තුනයි. Okay, are you ready? 1, 2, 3. Egypt, come on. යන්න එපා අදින්න. අයියෝ. Yes! Egypt! Come on! Egypt! Come on! Come on! Egypt! අල්ලන්න! පහත් වෙන්න, කම්බේන්න, බර වෙන්න! Come on, Egypt! ගම්ම දෙන්න! දෙන්න එපා! අදින්න! පහත් වෙන්න! Come on! Tawadikai! Yamma dinne ba allaginne! Tawadikai! Danganne! Ganne! Puluang macang! Puluang! Ada bang! Macang puluang ada bang! Puluang kepada puluang! Izin! Ganne! Ambil tiende! Tiang inne! Gamma danne! Adinne pa gamma danne! යන්න දෙන්න එපා අල්ලන් ඉන්න යන්න දෙන්න එපා අදෙමු යන්න දෙන්න එපා
Come on! Adda! Niyamai! Egypt! Adda! Yo! Niyamai kollo. Niyamai. අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වුණා SLA PL එකේ අපේ සභාපතිතුමා අලුත්ම මෙයා තමයි අපේ ශ්‍රී ලංකන් ඕගනයිසේෂන් එකේ සභාපතිතුමා. අපි යාගෙන් අහලා බලමු මේ දෙවෙනි වතාවට මම හිතන්නේ මේ අවුරුදු ඔස්සේ කරේ මගේ දැනීමේ තරමට ලොකු වැඩක් කරලා තිබ්බා මේ ස්ථානයේ. අපි උදේ ඉඳන් රැඳලා හිටියා. අතර මිස්ටර්ස් හොඳනවා ශ්‍රී ලංකේකින් වෙනුවෙන් මේ වගේ දෙයක් මේ වගේ ඇසෝසියේෂන් එකකින් කිරීම සම්බන්ධව. අතරම මොකක්ද ඔයාලට සම්බන්ධ කියන්න තියෙන්නේ? කොහොමද ඔයා මේ වැඩ කටයුතු ටික කරගත්තේ? මුලින්ම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මේක ඇවිල්ලා දෙවෙනි වතාවට තිබ්බයක් නෙවෙයි. අපි මේක මුලින්ම පටන් ගත්තේ 2019. ඒ වෙනකොට පෝලන්තයේ ඇත්තටම මේ ශිෂ්‍යයන් විදියට පෝලන්තයට පැමිණි ස්ටුඩන්ට් එක තමයි ගොඩක් ඉතින් වර්කර්ස් ලයිට්ස් හිටියේ නෑ මේ ඒ කාලේ. ඒ කියන්නේ 2009 කියන්නේ 2018 19 කාලේ. මුලින්ම ඒ කාලේ සභාපතිව ආවොන්ද? නෑ. මේක අපි අවුරුද්දෙන් අවුරුද්දට සභාපතිව මාරු වෙනවා. දැන් අපි මේ ඉවෙන්ට් එකෙන් පස්සේ ඊළඟට අලුත් සභාපතියෙක් සහ අලුත් කමිටුවක් පත් වෙනවා මේ ඇසෝසියේෂන් එකේ. මේ විදිහට මෙච්චර ඕගනයිස් විදිහට වෙච්ච දෙවෙනි පාර සහ මේ වෙනකන් තිබ්බ වැඩිම පිරිසක් සහභාගී වෙච්ච සහ වැඩිපුරම ඕගනයිස් වෙච්ච ඉවෙන්ට් එක තමයි අද අපි මේ ඉවර කරේ මේ වෙනකොට. SLA PL කියන්නේ දැනට ශ්‍රී ලංකාවෙන් පැමිණ පෝලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හැදිලා තියෙන ඔෆිෂියලි දැනට තියෙන සංගමය. ඒකට අලුතින් කෙනෙකුට සම්බන්ධ වෙනවා නම් කොයි විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්? ඒක මෙහෙමයි තියෙන්නේ. දැනට අපි ඇත්තටම මේ සමාජික තත්ත්වය ගැන එහෙම උදාහරණයකට සමාජික මුදලක් අය කරගෙන ඒ වගේ තාම නැහැ. අපි නමුත් අපි ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු තියෙනවා ඉදිරියට ඒ වගේ තැනකට මේක අරගෙන යන්න. දැනට අපි WhatsApp group එකක් තියෙනවා. ඒ WhatsApp group එකට පෝලන්තයේ දුරකථන අංකයකින් WhatsApp through එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද අපි ඒක එතන ප්ලාන් කරලා තියෙන්නේ මේකට වෙන රටවල් වල ඉන්න අය එක ව්‍යාපාර අවශ්‍යතා සඳහා සම්බන්ධ වෙනවා. වෙන නම්බර්ස් වලින් මේ ගෲප් වලට යනවා. ඒක නිසා තමයි අපි පෝලන්තයේ නම්බර එකක් විතරක් යූස් කරන්නේ. ඉතින් ඒ සංගමය ඇතුළේ අපි ගොඩක් වෙලාවට සංගමේ සමාජිකයන් වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවලදී උදාහරණයක් විදිහට තානාපති කාර්යාලයත් සමග සම්බන්ධ වීමට අවශ්‍ය වෙන ආයක සුබ සාධන වැඩ පිළිවෙලක් එහෙම සුබ සාධනයකටත් ගොඩක් වෙලාවට තොරතුරු සම්පාදනය කිරීම සහ මිනිස්සුන්ව ඩිරෙක්ට් කරනවා කොහොමද දේවල් හරියටම කරගන්න ඕනේ කියලා.
ඒ කියන්නේ එම්බසි එක කන්ටැක්ට් කරලා දෙනවා මොකක් කර දෙයක් සම්බන්ධ මොකක් කර දෙයක් උදාහරණයක් විදිහට මම කියන කවුරු හරි කෙනෙක් එම්බසියෙන් මොකක් හරි දෙයක් රික්වෙස්ට් කරලා හරි මොනවා හරි ඒ වගේ අවශ්‍යතාවයකදී එම්බසි සම්බන්ධ වෙලා තියෙන මොහොතකදී ඒ කාර්ය හරියාකාරව සිද්ධ වුනේ නැත්නම් ඒ දේ සම්බන්ධයෙන් අපි වැඩිහත් වෙලා ඒ තානාපති කාර්යය සමග සම්බන්ධ වෙලා එතන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒක निराකරණය කරලා ඒ අවශ්‍ය තොරතුරු සහ ඒ අවශ්‍ය දේවල් සම්පාදනය කරන්න තමයි ගොඩක් වෙලාවට සම්පූර්ණ. අතරම අපි දැක්කා අද දවසේ ලස්සන ඉවෙන්ට් එකක් කරලා තිබ්බා. ඒක සම්බන්ධව අද මොනවද කියන්නේ කවුද මේ සම්බන්ධව ගොඩක් උදව් කරපු පිරිසක් ඉන්නේ නැති වගේ කාර්ය මණ්ඩලයකට දැනට අපිට දැන් මේ ඉවෙන්ට් එක ඇත්තටම ඕගනයිස් කරුවේ අපේ ඉන්න කමිටි එකේ. කමිටි එකේ ඉන්න කීප දෙනෙක් ඉන්නවා සභාපති ලේකම් භාණ්ඩාගාරික ඇතුළු තව මේ එක පෝලන්ත එක රීජන් කරලා රීජන් වයිස් අපි කමිටු සමාජිකයන් පත් කරගෙන ඉන්නවා. ඒ කට්ටියත් එක්ක ඒගොල්ලෝ තමයි මේ ඉවෙන්ට් එක අපි කරේ. ඔව්. ඒ කියන්නේ අපි හැම දෙයක්ම මේ කියන්නේ උදාහරණයක් විදිහට දැන් අපි මේ සංගමේ එහෙම අර මුදලක් තියෙන එහෙම එකක් දැනට නැහැ. පොඩි මුදලක් තියෙනවා. නමුත් එහෙම අපි අර සමාජික මුදලක් අය කරගෙන එහෙම නැති නිසා අපිට එහෙම ලොකු ප්‍රාග්ධනයක් හෝ කැපිටල් එකක් විදිහට එහෙම එකක් නැහැ. ඒක නිසා ටිකක් මේ වගේ ඉවෙන්ට් එකක් ඕගනයිස් කරන එක ටිකක් ප්‍රායෝගිකව ටිකක් අපහසුයි. නමුත් අපි අද දවස් ඇතුළත වෙච්ච ඉවෙන්ට් එක සම්බන්ධයෙන් සෑහෙන සතුටක් තියෙනවා. මොකද සෑහෙන පිරිසක් ආවා. සහ ඒක සෑහෙන දුරට සාර්ථක විදිහට අවසන් වුණා. මම හිතන්නේ ආපු හැමෝම මේ අවස්ථාවේ විනෝද වුණා. ශ්‍රාන්තිකත් එක වුණා. අපේ සංස්කෘතික දේවල් සම්බන්ධයෙන් ඒ දේවල් අත්විඳා. අතරම ස්තුතිවන්ත වෙනවා කාර්යබහුල වෙලාවක විනාඩි කිහිපයක් හරි කතා කරලා අපිත් එක්ක අපේ අදහස් දුන්නට. ඒ වගේම අවසාන වශයෙන් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඔයාලට අවසාන වශයෙන් මොකක්ද ඔයාලට කියන්න තියෙන්නේ? අපේ ශ්‍රී ලංකිකයින්ට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉතින් පෝලන්තේ ජීවත් වෙනවා නම් අපිට පුළුවන් ඒකට සියලු දෙනාම මේ සංගමයත් එක්ක සම්බන්ධ කරගන්න. සහ ඒ කට්ටියන්ගේ අවශ්‍යතාවයන් වලින් පෙනී ඉන්න සහ අවශ්‍ය තොරතුරු උදව් සම්පාදනය කරලා දෙන්න. ඔයාලගේ මොකක් හරි වෙබ්සයිට් එකක් හරි WhatsApp නම්බර් එකක් හරි මොකක් හරි තියෙනවද අපිට පුළුවන් අපේ වීඩියෝ එක යටින් ඒක පබ්ලිෂ් කරන්න. එහෙම කමක් නැද්ද? එහෙම ගැටලුවක් නැහැ. උදාහරණයක් විදිහට අපිට දැන් අපේ මොකද Facebook page එකක් තියෙනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙන්න Facebook page එක මොන නමින්ද යන්නේ? ඒකත් SLAPL කියලා තමයි තියෙන්නේ. ශ්‍රී ලංකා පෝලන්ඩ් කියන එකෙන් තමයි යන්නේ. සහ මේ WhatsApp group එකේ තියෙන එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සහ එහෙම සම්බන්ධ වෙලා එයාලට තියෙන ගැටලු මොනවාරි අවශ්‍යතාවය තියෙනවා අපිත් එක්ක ඩිරෙක්ට් කන්ටැක්ට් කරගෙන ඒ අවශ්‍ය දේවල් වලට අවශ්‍ය විසඳුම් ලබා ගන්න පුළුවන්. අතරම මේ ස්තුතිවන්ත වෙනවා මේ කාර්යබහුල වල වෙලාවේ අපිට විනාඩි කිහිපයක් හරි ලබා දෙන්න ගන්න. බොහොම ස්තුතියි. ඕකේ. ठीक है,